අම්මා කතාවට ආදරය කරන ඔයාලව ගොඩාක් ආදරෙන් පිළිගන්නවා. දැන් නවීන් ඉන්නේ වැරදි වැටහීමක. තමන්ගේ මල්ලිට තමයි ඇත්තටම කියනවා නම් තමන්ගේ බිරිඳ මේ දෙන්න එකතු වෙලා දරුවෙක් හදලා තියෙන්නේ කියලා. කොටින්ම කියනවා නම් ඒ DNA රිපෝට් එකත් එක්ක ඉතින් ඒ වගේ හොල්මන් වෙන එකේ කිසිම වැරද්දක් නැහැ. ඇත්තම කියනවා නම් තමන්ගේ අම්මට තව දරුවෙක් ඉන්නවා කියන කතාව ගැන ඇත්තටම දැනගෙන හිටියේ නැහැ. ඔය සෙනාල් තමයි තමන්ගේ සහෝදරය කියන එක මේ කට්ටිය දන්නේ නැහැ. හැබැයි ඒ වුණාට මේ වෙලා තියෙන දේවලුත් එක්ක ඇත්තම කියනවා නම් ඇත්ත විස්තරය ගැන කතා කළ යුතුයි කියන තැන ඉඳගෙන හැමෝම කතා කරන්න මේ වෙලාව වෙනකොට පත් වෙලා ඉන්නවා කියන කතාව ගැන තමයි අද අපිට විශේෂයෙන්ම කතා කරන්නට අවස්ථාවක් ලැබිලා තියෙන්නේ කියන කතාව මම ඔයාලට කියන්න ඕනේ. ඇත්තටම දැන් මේ ඇත්ත විස්තරේ විශේෂයෙන්ම මේ මිහි අනිවාර්යෙන් සෙනාල්ගේ දරුවෙක් කියන එක ගැන. ඇත්තටම ඒ දවස්වල චාමිකාට මේ දරුවව හදාගන්න බැරුණ නිසා තමන් මේ දරුව අරගෙන ආවා. එතකොට නවීන්ගේ දරුවගේ ජීවිතේ නැති වුණ හින්දා ඇත්තටම නවීන් ගොඩාක් වේදනාවකටපත් වෙනවා. මේ වේදනාව නවත්තන්න ඕනේ. හින්දා අම්මා කෙනෙක් විදිහට මේ දේ කළා වගේම තමන්ගේ ලොකු පුතාගේ ඇත්තම කියනවා නම් දරුවගේ ජීවිතේ විශේෂයෙන්ම නැති කරන්න උවමනාවක් තිබුණ නැහැ. ආරක්ෂාවෙන් මේ දරුවව හදා වඩා ගැනීම විතරයි Tamanට අවශ්‍යතාවයක් තිබුණේ කියන කතාව ගැන ගොඩාක් දුරට කතා කරන්න අවස්ථාවක් තියාගෙන ඉඳීවි කියන ඒ අපූර්ව කතාව ගැන අපිට මේ වෙලාවේ ඔයත් එක්ක කතා කරන්න අවස්ථාවක් ලැබිලා තියෙනවා කියන කතාව ගැන තමයි අද අපි විශේෂයෙන්ම මේ මොහොතේදීම කතා කරන්න උනන්දුවකුත් තියාගෙන ඉන්න ඕනි කියන ඒ කතාව ගැන. අපි මේ වෙලාවේදී ඔයාට මතක් කරන්න සූදානමකුත් එකතු කරගෙන ඉන්නවා කියන කතාව ගැන විතරයි අපි හැමෝම මේ මොහොතේදී කතා කරන්නටත් බලාපොරොත්තුවක් තියාගෙන ඉන්නට ඕනේ. ඒ විශේෂත්වය ගැන අපි අනිවාර්යෙන් කතා කරගත යුතුයි කියලයි මම ඔයාට මතක් කරන්නේ. කොටින්ම කියනවා නම් අවසානයේදී මොන ප්‍රශ්න ආවත් මේ අම්මා තීරණයකට එන්න පුළුවන්කම තියෙනවා. මේ තීරණයකට එන්නේ මේ හැම දෙයක්ම ගැන එළියට දාන්න ඕනි කියලා. ඇත්තම කියනවා නම් මේ කිසිම දෙයක් එළියට නොදා හිටියොත් එහෙම සහෝදර සහෝදරියන්ගේම ජීවිත නැති වෙන්න තියෙන ඉඩකඩ හුඟක් වැඩි කියන කතාව විතරක් මේ වෙලාවේ තේරුම් අරගෙන ඉන්න ඕන තැනකටපත් වෙලා තියෙනවා කියන දේ විතරක්ම අපිට මේ වෙලාවේ කතා කරන්න අවස්ථාවක් හම්බ වෙලා තියෙනවා කියන කතාව ගැන විතරයි අපිට මේ වෙලාවේ ඔයත් එක්ක කතා කරගන්න අවස්ථාවකුත් ලැබෙන්නේ කියන කාරණාව ගැන අපි අනිවාර්යයෙන්ම ඔයාට මතක් කරන්න බලාපොරොත්තු වෙනවා කියන ඒ කතාව ගැන විතරයි මම මේ මොහොතේදී ඔයාට මතක් කරන්න බලාපොරොත්තුවකුත් තියාගෙන ඉන්න හැකියාවක් ලැබුණේ. ඒ විශ්වාසය ගැන අපිට මේ වෙලාවේ හොඳින්ම සාකච්ඡා කරගත හැකියි කියලයි මං අද මේ වෙලාවේදී ඔයාට මතක් කරන්න ලෑස්තියකුත් තියාගෙන හිටියේ. ඒ විශ්වාසයෙන් අපිට මෙතනදී කතා කරන්නත් අවස්ථාවක් ලැබිලා තියෙනවා කියන කතාව ගැන තමයි අද අපි මේ වෙලාවේ ඔයාව දැනුවත් කරන්නටත් යන්නේ කියන ඒ කතාව ගැන තමයි අද අපි විශේෂයෙන්ම මේ වෙලාවේදී ඔයාව දැනුවත් කරන්න අවස්ථාවක් හදාගෙන ඉන්න ඕනේ කියන ඒ කතාව ගැන තමයි අද අපිට මතක් කරන්න